ලෝකෙටම දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දයේ පිනකට පහළ වූ දදුරුය සීතල ඉමේසිල් මල සුවඳ විහිදිදියේ වන්නි කරයම පුබුදුවාලු මහනෙලපුම් සුපිපිදිලේ ලෝකෙටම දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දයේ පිනකට පහළ වූ දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දයේ පිනකට පහළ වූ දයේ පිනකට පහළ වූ දයේ පිනකට පහළ වූ දුකාර පවත්වමු උන්වහන්සේගේ ධර්මදේශනාව තවත් බොහොම ටික වේලාවකින් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙයි. විශේෂයෙන්ම හුළුගල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නේ අරමුණු කිහිපයක් මුදුන්පත් කර ගැනීමේ උදාරතර අපේක්ෂාවෙන්. විශේෂයෙන්ම විහාරාධිපති පූජ්‍ය හිදෝගම සුමනසාර අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ ආදරණීය මෑණියන් ඊ.එම්. ධර්මාවතී මාතාව පරලෝ සැපත් වී වසර 2ක් ගත වීම, ඒ වගේම අමාදම් ටීවී නිර්මාතෘ පූජ්‍ය නවගත්තේගම විමලානන්ද අපේ ස්වාමින් වහන්සේගේ ආදරණීය මෑණියන් එච්.ටී. ප්‍රියංගරේ රම්මිලතා මෑණියන් මිය පරලෝ ගොස් වසර 2ක් සපිරීම. ඒ වගේම අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ ආදරණීය සහෝදරයා සංජු කාවින්ද මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරවීම, ඒ වගේම විහාරස්ථානයේ සෑම කටයුත්තකදීම Tamanගේ උපරිම දායකත්වයේ ලබා දෙන පූජ්‍ය බෝගොල්ලාගම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන්නේ, උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ තවත් අරමුණක් හැටියට අපිට හඳුන්වන්නට පිළිවන්. ඒ වගේම සතර පේරුවේ දායකකාරකාදීන් අතරින් මිය පරලොව ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සතර පේරුවේ දායකකාරකාදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ අරමුණු මුදුන්පත් කර ගැනීමේ උදාරතර අපේක්ෂාවෙනුයි මේ උතුම් පින්කම අද දවසේදී සංවිධානය කෙරෙන්නේ. රටේ අනෙක් තැන්වල වගේම අතිවිශාල සදහැවතුන් පිරිසක්
හුළුගල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ මේ වන විටත් රැඳී සිටිනවා ධර්මයේ ශ්‍රවණය කිරීමේ අපේක්ෂා ඇතිව. අපි දැක්කා අද සවස් 2 පමණ සිට අතිවිශාල පිරිසක් මේ විහාරස්ථාන පුදබිමට පැමිණෙන ආකාරය. ඒ වගේම විහාරස්ථානයේ පුරා රැඳී සිටිනවා. ඒ වගේම විහාරස්ථානයෙන් පිටතත් බොහෝ පිරිසක් රැඳී සිටිමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනුයි මේ වෙලාවේ රැඳී සිටින්නේ. ඉතින් මේ සියලු අරමුණු බුදුන්පත් කරගෙන මේ ඓතිහාසික විහාරස්ථාන භූමියට අපේ ගෞරවනීය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ වැඩමවීම මේ වෙලාවේ සිදු වුණු බව ඔබ සියලු දෙනාම සියසින් දැක්කා. ඒ වගේම තමයි මේ ඓතිහාසික විහාරස්ථානයේ පිළිබඳවත් අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මහනුවර යුගය කියන්නේ අපේ රටේ කලා නිර්මාණ බොහෝමයක් නිර්මාණය වුණු යුගයක්. මහනුවර යුගයේ ඉදිකරන ලද ඓතිහාසික ටැම්පිට විහාරයක් මේ විහාරස්ථාන භූමියේ ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම රාජ මහා මාත්‍යාදීන්ගේ කටයුතු මැදිහත් වීම මත සංවර්ධනය වුණු ප්‍රදේශයක් හැටියට හුළුගල්ල ප්‍රදේශය අපිට හඳුන්වන්න පිළිවන්. හුළුගල්ල වැව මහසෙන් රජ දවසේදී වුණු වැවක්. ඒ වගේම තමයි විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමකුත් හුළුගල්ල ප්‍රදේශයේ වැඩ වාසය කරනවා. ඉතින් එවන් උතුම් පින්බිමක සිටයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ගෞරවනීය අපේ දේශකයන්න් වහන්සේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ මේ වන විට ධම්සභා මණ්ඩපයට වැඩම කරවීමේ කටයුත්තයි මේ වන විට සූදානම් වන්නේ. අපේ ඉපැරණි චාරිත්‍රානුකූලව විශේෂයෙන්ම වෙස් නර්තන මැදේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩම කරවීම මේ මොහොතේදී සිදුවනවා. අපි සාදුනාද පවත්වමු. සාදුනාද පවත්වමින් උන්වහන්සේව හුළුගල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වෙත පිළිගනිමු. සාදුනාද පවත්වමින් මග ඉඩහසර ලබා දෙමින් උන්වහන්සේගේ ඓතිහාසික පැමිණීමට අපි ඉඩහසර ලබා දෙමු. ට්‍රමදම් දෙස දෙසාතුුණු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දේ පිනකට පහළ වූ. හොඳයි, සියලු දෙනාම අසුන් ගන්නා ලෙස අපි මතක් කරනවා සියලු දෙනාටම. මෙලොව ඇති උතුම්ම දහනය ධර්ම දානය ලෙසයි හැඳින්වෙන්නේ. ඉතින් සියලු දෙනාම අසුන්ගෙන සංවරව ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන ලෙස අපි විශේෂයෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි හැම දෙනාටම. මෙලොව ඇති උතුම්ම දානය ධර්ම දානය ලෙසයි හැඳින්වෙන්නේ. උතුම් ධර්ම දානමය පින්කමක් අද හුළුගල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පවත්වන්නට සූදානම් වෙන වෙලාවේ සියලු දෙනාටම ආරාධනා කරනවා සාදුකාරයක් පවත්වන්න. සියලු දෙනාම සාදුකාරයක් පවත්වමින් අසුන් ගන්නා ලෙස අපි සියලු දෙනාටම බොහොම කාරුණිකව ආරාධනා කරනවා. අරමුණු කිහිපයක් මුදුන්පත් කර ගැනීමේ උදාහරතර චේතනාවෙන් අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වන්නට කටයුතු සූදානම් වෙන්නේ. විහාරාධිපති පූජ්‍ය හිදෝගම සුමනසාර අපේ නායක ස්වාමින් වහන්සේගේ ආදරණීය මෑණියන් ඊ.එම්. ධර්මාවතී මාතාව මිය පරලෝ ගොස් වසර 2ක් සපිරීම, එවැගේම අපේ පූජ්‍ය නවගත්තේගම විමලානන්ද ස්වාමින් වහන්සේගේ ආදරණීය මෑණියන් එච්.ඊ. ප්‍රියංගනී රම්බෙලතා මෑණියන් මිය පරලෝ ගොස් වසර 2ක් සපිරීම. මේ උතුම් අරමුණු දෙකත් එවැගේම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් අපවත් වූ ගෞරවනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම විහාරස්ථානයේ සෑම කටයුත්තකටම Tamanගේ දායකත්වය ලබා දෙන බෝගොල්ලාගම ආනන්ද ස්වාමින් වහන්සේට
නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, මිය පරලොව ගිය සතර පේරුවේ දායකකාරකාදීන්ට පින් අනුමෝදන් කිරීම සහ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ උතුම් පින්කමේ අරමුණ. ඉතින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළිගෙන අරමුණ පැහැදිලි කිරීම සඳහා මා ඊ타මත්ම ගෞරවණීයව ආරාධනා කරනවා හුළුගල්ල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි නම කියනට පූජ්‍ය හිදෝගම සුමනසාර අපේ නායක ස්වාමින් වහන්සේට. හොඳයි හැම දිනාටම සුබ සැන්දෑවක් වේවා. විශේෂයෙන්ම අපේ මේ වැඩ කටයුතු සංවිධානය වෙන්නේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ හිතවත් සියලු දෙනාගේම සහ දායක පින්නතුන්ගේ සහයෝගය මත අරමුණ අපේ නිවේදක මහත්මයා අපිට එතුමන් ඇතුළේ කණ්ඩායම ලොකු ශක්තියක් වුණා. හොඳට පැහැදිලි කරා. ඒ වගේම ප්‍රධාන අරමුණ අපේ මෑණියන් ඊ.එම්. ධර්මවතී නිදන ප්‍රාප්ත වෙලා අප්‍රේල් 12 වෙනිදාට වර්ෂ 2ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම අපේ පොඩි හාමුදුරන්ගේ නවගත්තේගම විමලානන්ද පොඩි හාමුදුරන්ගේ මෑණියන් නිදන ප්‍රාප්ත වෙලා එච්.ජී. ප්‍රියංගනී රම්මලතා මෑණියන් නිදන ප්‍රාප්ත වෙලා මේ මාර්තු 27 වෙනි දිනට වර්ෂ 2ක් සම්පූර්ණ වෙනවා. ඒත් උන්වහන්සේගේ පියාණන් වහන්සේත් මෙතන ඉන්නවා. ඒ අරමුණ තමයි ප්‍රධානම අරමුණ බවට පත් උනේ. පොඩි හාමුදුරුවෝ තමයි යෝජනා කරේ අපේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේම මේ ධර්ම දේශනාව සඳහා වඩම්මා ගමු කියලා. හැබැයි ඉතින් අපිට උන්වහන්සේ මේ ප්‍රදේශයට ලොකු සම්පතක් ඒ වගේම ලොකු වාසනාවක්. නමුත් වැඩම කරගන්න එක හරි අසීරුයි. ඉතින් ඒ අවස්ථාව උදා වුණා. ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න තීරණය කරා. අපේ ඉඩකඩ පුංචි වුණත් හිටගෙන හරි එක මොහොතකට කෙනෙකුට ඒ දහම් පිපාසය සංසිඳව ගන්න අවස්ථාව පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් සලස්සලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වට ගොඩාක් අපේ පොඩි හාමුදුරුවන්ගේ යාළු මිත්‍රාදීන් හිතවත් අය සහයෝගය ලබා දුන්නා. අපේ දායක පින්නතුන් සහයෝගය ලබා දුන්නා. රාජ්‍ය මට්ටමේ අයත් සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ මත මේ අවස්ථාව උදා කරගන්න අපිට වාග්ය සැලසුණා. මේක ඇත්තටම අපේ වාග්යක් කියලා හිතනවා. ඒ කෙරේ අපිගෙන වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුන අපේ දේශකයාණන් වහන්සේ නිකවරටිය සමදරාපිටිය විද්‍යායතන පිරිවෙනේ ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනේ පරිවේනාධිපති දුරන්දර ඒ වගේම වන්දනීය පූජනීය ගරු කටයුතු ශාස්ත්‍රපති පඬිත අපේ කත්නෝරුවේ සිරිධම්ම පඬිත හාමුදුරුවන් වහන්සේ අපේ විහාරස්ථානයේ දායක පින්නතුන් වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා කියන අදහසින් හැම කෙනෙක්ම සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම අපේ මේ පණිවිඩය දැනගත් මොහොතේ ඉඳලා සූදානමින් වැඩම කළා මායලිය මංගල පිරිවෙනේ පරිවේනාධ්‍යක්ෂක තැන්පත් අපේ නායක මාහිම්පාණන් වහන්සේ එවැගේම ඇලියාව ගිලානෝපස්ථාන භික්ෂු මධ්‍යස්ථානයේ අපේ ස්වාමින් වහන්සේ එවැගේම නිතර අපිට අනුග්‍රහයක් වෙමින් ඉන්න අපේ ඉහළගම වෙහෙරපොකුණ විහාරස්ථානයේ වැඩ වාසය කරන නිකවරටිය සමදරාපිටිය පාලිත විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති වන්දනීය පූජනීය ගරු කටයුතු අපේ උඩහෙනගම ධම්මතිලක පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම එම පිරිවෙනේ සේවය කරන වන්දනීය පූජනීය ගරු කටයුතු අපේ නාලක ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ විහාරස්ථානයේ
නන්දසාර පොඩි හාමුදුරුවෝ, විපුලසාර පොඩි හාමුදුරුවෝ, තවත් මංගල මායිලිය පිරිවණෙන් වැඩම කළ පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනා වහන්සේත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා කියලා හැම කෙනෙක්ම සාදුකාරයක් පවත්වන්න. අපේ හාමුදුරුවෝ පිළිගන්නවා වගේම පැමිණි ඔබ සියලු දෙනාටම අපි ලොකු ශක්තියක් ලබලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. අපේ අම්මලාට පින් සිද්ධ වෙන්න. ඉතින් ධර්ම දාණය තමයි විශිෂ්ට දාණය. ඒ ආනිසංස අපේ මව් දෙපළට ලැබිලා ඒ සසර ගමන කෙලවර කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන් ගමන් ඔබේ දහම් පිපාසය සංසිඳවා ගන්න අවශ්‍ය කතාව අපහසු වේවි. නමුත් සියල්ලක් විඳ දරාගෙන අපේ මේ පුංචි සීමාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා සිටිමින් මම මේ අවස්ථාවේ පිළිගැනීම සාදහස පැහැදිලි කිරීම නිමාඩපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදුකාරයක් පවත්වමු. දැන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වමින් ධර්මදේශනාව සඳහා ආරාධනා කිරීමේ අවස්ථාව. ඒ සඳහා අපේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ සෙවණැල්ලෙන් ළඟින් හිඳමින් කල්යාණ මිත්‍රයෙක් විස කටයුතු කරන පූජ්‍ය නවගත්තේගම විමලානන්ද ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා. සාදුකාර පවත්වමු. සාදුකාර පවත්වමින් ධර්මදේශනාව සඳහා දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. හොඳයි, අපේ ධර්මදේශනාව සඳහා නිවේදන කටයුතු කරන්න කියලා ආරාධනා කරද්දී මට පොඩි ප්‍රශ්නයක් තිබුණා අපේ හාමුදුරුවනේ. මම නිකවැරටියට ඇවිල්ලා අපේ හාමුදුරුවෝ ගැන මොනවද කියන්නේ කියලා. මම කල්පනා කර ඉන්නකොට අපේ හාමුදුරුවෝ 2007 වසරේදී පැවිදි වීමට ඇතුළත් වෙලා තියෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේ. ඒ කියන්නේ කොළඹ 7. ඒ වගේම උන්වහන්සේ 2007 පැවිදි දිවියට ඇතුළත් වෙනකොට මම ජාතික රූපවාහිනියේ පුහුණුවන නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කළා 2007 වසරේම. ඉතින් උන්වහන්සේ මුළු ලෝකෙම හඳුනාගත්තේ ජාතික රූපවාහිනියේ දේශනා කරපු ධර්ම දේශනාවත් එක්ක. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ කොළඹ 7 ජාතික රූපවාහිනියට මීටර 200ක් 300ක් තියෙන නිදහස් මන්දිරේ. එතනින්දම් මීටර 200ක් 300ක් තියෙන කොළඹ ජාතික රූපවාහිනියේ තුන්වන මැදිරියේ තමයි උන්වහන්සේ රූපවාහිනී ප්‍රථම ධර්මදේශනාව මීට වසර 2කට විතර කලින් සිද්ධ කළේ. ඉතින් මේවා අපි හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි, ඇත්තටම සිද්ධ වෙන්නේ නොහිතන දේවල්. ඉතින් මේ කටයුත්තට මගහසර ලබා දෙන්නට මටත් අවස්ථාව ලැබීම මම පූර්වයේ කරපු පිනක් විදියටයි හඳුන්වන්නේ. දැන් අපි කතා කළා ඇති උන්වහන්සේගේ හඬ අවදි කරන වෙලාව, ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව අපේ নমස්කාර පූර්වක ආරාධනය නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවේනාධිපති ගණේවැව පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට සාදුකාර පවත්වමු. උන්වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමු. සාදුකාරයක් දෙන්න. තුන්වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමං තීති හොඳයි විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩහිඳ වදාරණ පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි. සදහවත් සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනි සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න.
පින්කමට ආරාධනා කරත් අපේ විමලානන්ද හාමුදුරුවෝ මම හිතන්නේ සංවිධානය කරන්නේ උන්වහන්සේ වෙන්න. උන්වහන්සේ මේ අරමුණ බොහොම යහපත්. මට මේ කොලේ හම්බුණාට පස්සේ තමයි මම මේක දැනගත්තේ. මේ ලොකු හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ගේ අම්මලා වෙනුවෙන් පින්නතුනි මේ බණ කියවන්නේ. මේක හරි සුවිශේෂී අරමුණ. මේක හරි වැදගත් අරමුණ. සත්පුරුෂ කෘතගුණ දැක්වීමක් පින්නතුනි. මේ හුළුගල්ලේ මේ පන්සල මේ වැව පාවුල මෙහෙම මිනිස්සු එක්කහු වෙලා බණ අහන්නේ කාට පිං සිද්ධ වෙන්නද? මේ ලොකු හාරුන්ගේ පොඩි හාරුන්ගේ මැරිච්ච අම්මලාට පිං සිද්ධ වෙන්න. හෙල්ලෙයින් මසින් ජාතක කරපු දරුවෙක් මෙතන කවුරු හරි කියන්න බලන්න හාමුදුරනේ මට මගේ දරුවා මහාන කරන්න පුළුවන් කියලා. මෙතන ඉන්න කාටවත් පුළුවන් දේ වැඩේ කරන්න. එම හිතන්නවත් පුළුවන්ද? උන්වහන්සේලාගේ අම්මලා පින්නතුනේ මේ සංසාරේ මේ තමයි සසුන රකින්න උත්තමයෝ මේ ලෝකෙට බිහි කරන්න එමර සෑම අම්මා කෙනෙකුටම බෑ. දරුවෙක් පැවිදි කරනවා කියන්න පින්නතුනේ. මේ මාස 10ක් බඩේ තියාගෙන ඉඳලා නේ ඔය දන්නවද ඉතින් ඔය චූටි කාලේ කරන දේවල් මේ සේරම කරලා කොහොමද අර රැක් ළඟ ඉන්න බෑ කියන අම්මලා සදාකල් ශාසනයට පූජා කරන්නේ? ඒ නිසා මේ ධර්මාවතී මෑණියන් අපේ ලොකු හාමුදුරුවන්ගේ අම්මා ඒ ප්‍රියංගනී රම්මලතා අපේ විමලානන්ද හාමුදුරුවන්ගේ අම්මා මේ සෙනෙහවන්ත මෑණිවරු දෙපළට මතු උපදින ආත්මික නිවන් දකින්න මේ පින් හේතු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. පින්නතුනේ අම්මලාගේ වීරියවන්ත භාවය අම්මලාගේ පුණ්‍යවන්ත භාවය කොච්චරද කියනවා නම් නේ හාමුදුරු කෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙනවා කියන්නේ. පුංචි කාලේ අපි දරුවෝ හදලා දරුවන්ට අවුරුදු 25ක් 30ක් වුණාට පස්සේ මම මේ ඉන්න වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔය දැන් ඉන්න දරුවෙක් ඔහොම ඉන්නකොටද සතුටු පැවිදි වෙලා මේ වගේ හිටියනන්ද සතුටු? ඔය ඉඩ කඩන් වලට පොකරේ අල්ලන්නේ එහෙම නැහැ නේද උට? සනසීම තියෙන්නෙම දරුවෙක් ශාසනය තුල ඉන්නකොටද? වෙනවනේ ගම් වල කොල්ලෝනේ ඒ විදිහට ඉන්නකොටද? ශාසනය තුල මේ මුන්හන්සලා දෙන පන්සිල් පදයක් ගානේ පිං සිද්ධ වෙන්නේ කාටද? අර අම්මටයි තාත්තටයි. ඒක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. වෙනදනේ මේ අර සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඒවා වැඩි දියුණු වෙනවා. මේ පිං වැඩෙන පිංකම හුළුගල්ලේ දායකයෝ පන්සල පාළු වෙන්නේ නැතුව තියන්නේ කවුරු හින්දාද? මුන්නාන්සෙලා හින්දා. ලොකු හාමුදුරුවෝ මොන අසනීපකම් තිබ්බත්
පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ ළඟින්ම ඉඳගෙන මං හිතන්නේ මේ බණ පින්කමටත් ලංකාවේ 4 වටින් පිරිස ඇවිල්ලා ඉන්නවා. හුළුගල්ලේ දායකයෝ ආඩම්බර වෙන්න ඕනේ වගේ පොඩි හාමුදුරු කෙනෙක් ගැන. මේ නිවේදන මහත්තුරුන්ගේ ඉඳන් මේ කොළඹ ඉඳන් ගෙන්නගෙන තියෙන මේ ජාතික රූප වාහිනියේ ප්‍රවෘත්ති අංශය. මේ නිෂ්පාදන මහත්තුරු. එතකොට විවිධ පැතිවල විවිධ පළාත්වල වේයන්ගොඩින් නිට්ටඹුවෙන් කුරුණෑගලින් නුවරින් ඒ සේරම පොඩිහාරෝ ගෙන්න ගත්තේ නවගත්ත ඒකමටද හුළුගල්ලටද? හුළුගල්ලට ගෙන්න ගත්තේ. තමන්ගේ ගෙදරටද පන්සලටද? ඔන්න ඕකයි පෙන්නතුනේ හාමුදුරුවන්ගේ තියෙන වටිනාකම. උන්වහන්සේලා ගෙදරටද කරන්නේ පන්සලටද කරන්නේ? පන්සලට. ඒ කරන එකේ ප්‍රතිඵලය ලාභය ප්‍රයෝජනය කාටද? මේ ගමට. ඒ නිසා මං පොඩි යෝජනාවක් කරනවා. මේ සම්බුද්ධ ශාසනය හඳුරලා 25000ක්වත් නැහැ නේ පින්නතුනේ. මේක හරි ඉක්මනට දිය වෙනවා. මේක හරි ඉක්මනට ෂේ වෙනවා. උපසම්පදා හාමුදුරු මං හිතන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. බුද්ධ ශාසනය රැක ගැනීම මේ දායක මහත්තුරුන්ගේ ලොකු වගකීමක්. බුදු සසුන රකින්නවා කියලා කියන්නේ ඔය තින්ත ගන්න එකවත් පෙරහැර කරන එකවත් ඔය එක එක කරනවන්නේ ඔව්ව නෙමෙයි. පන්සල් වල චෛත්‍ය තිබ්බට කතා කරනවද? බුදු පිළිම කතා කරනවද? මේ ජීවි භාවයේ රැකෙන්න හාමුදුරුවෝ ඉන්න ඕනේ. උන්වහන්සේලා පෝෂණය කරන එක තමන්ගේ දරුවෙක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන එක නිසි විදිහට නිසි තැනකට දීලා සකස් කරලා උගන්වලා බුදු සසුන බබලවන දරුවෙක් විදිහට දෙමව්පියොන්ට සතුටු වෙන්න පුළුවන් මට්ටමට ඔය කටයුතු කරන්න. මම මේ බණ පටන් ගන්න කලින් ඔය ඇත්තන්ට පොඩි යෝජනාවක් කරේ. අපි මේ කියපු දේශනා කරපු පැහැදිලි කරපු මේ සෑම කටයුත්තක්ම සෑම ක්‍රියාකාරකමක්ම වෙනදොනේ පතිරූප දේශවාසෝච සුදුසු ප්‍රදේශය හම්බෙලා තියෙනවා මොකේද? සුදුසු ප්‍රදේශය ලැබිලා තියෙනවා. වෙනදොනේ බුද්ධ කියන වචනය දුර්ලභයි. මනුෂ්‍ය ආත්මය දුර්ලභයි. ෂණ සම්පත්තිය දුර්ලභයි. මේ දුර්ලභයි කියන හැම එකක්ම අපිට හම්බෙලා තියෙනවා. පාන්දර 4ට ගෙදරක රේඩියෝ එකක් දැම්මත් බණ පිරිත් යනවා. රාත් 6ට ඕෆ් කරන්න ගියත් බණ පිරිත් යනවා. මං කියන්නේ ඒ මිත්‍යාව නැති සම්මා දිට්ඨිය තියෙන ප්‍රදේශයක් තියෙනවා. පරිසරයක් තියෙනවා. ලේසියෙන් ධර්මය අහන්න වැළඳ ගන්න තේරුම් ගන්න පුළුවන් යුගයක් අවස්ථාවක් තියෙනවා. මේ පව් මේ පින් කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. අර ඔය මොක නැතත් පින්නතුන්ට උසස් මනසක් තියෙනවා. ඔම්ම හදවතට තට්ටුවක් දාලා බලන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ පව් මේ පින් කියලා දැනගන්න පුළුවන්. ඒ හොඳටම ඇති පින්නතුනේ. දැන් ඔය S2ට ගෝචර වෙන්නේ මොනවාද? රූපනේ. S2ට මොකක් හරි රූපයක් ගොදුරු වෙනකොට, ඒ කියන්නේ මේ S2ට මොනවා හරි පේනකොට ඇති වෙන සිතුවිල්ලේ ඉඳන් පාලනය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා.
උදාහරණයක් විදිහට අර දැක්කහම යකු යනවා කියනවනේ පින්නතුනේ. ඔය කියනවනේ දෑහැට පේන්න බෑ කියලා. තව මොනවද කියන්නේ? ඒ දුටු පමණින් අපේ ඉන්ද්‍රියන් කලබල වෙන ඔය මිනිසත් භවයේ ගන්න පුළුවන් ලොකු වැඩක් තමයි කුලප්පු වෙන්න නැතුව ඉන්න පුළුවන්. අර දන්නවනේ අර මං කියන ඉබ්බෝ වගේ ඉන්න. ඕන තරම් නරින්න පුළුවන්. මං කියන්නේ වෙනද නරින්ට අහු වෙන්න එපා. ඔය ඉබ්බෙක් ගාවට ඇවිල්ලා නරියෙක් තට්ටුවක් දානවා. උගඟක් කයින් ඉන්නකොට. ඔයත්තන්ටත් එහෙම තට්ටු දානවනේ. තට්ටුව දැම්මා කියලා පින්නතුනේ අර ඉබ්බා නෙමේ කලබල වුනේ. නරියා එනකොටම ඉබ්බා මොකද කරේ? කකුල් හතරයි ඔළුවයි ඇතුළට ඔබා ගත්තා. ඔච්චරයි. නරියා යන්න කම්ම ඉබ්බා කෑලි එළියට දැම්මේ නැහැ. තට්ටුත් කෙරුවා. මේ මාරයා මේ කෙලස් අර මේ කෙලස් ඉදිරියේ මේ සිතුවිලි ඉදිරියේ අර ඉන්ද්‍රියන් සංවරය කරගන්න දමනය කරගන්න අර ඒ සිතුවිලි පහව ගියාට පස්සේ තමයි ඉන්ද්‍රියන් හසුරවන්න ඕන පින්නතුනි. හිතිච්ච ගමන් කිව්වොත් මොකද වෙන්නේ? එක්කෝ පාපයක් නැත්නම් අකුසලයක්. අර හිතිච්ච ගමන් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමට තියාගන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රියන් ටික පාලනය කරගන්න පුළුවන් නම් මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල ඇත්තන්ට සිද්ධ කරගන්න පුළුවන් මහා වටිනා වැඩක් පින්නතුනි. මේවා මේ සංසාරේට අරයන් මේ පින්නතුන් සියලු දෙනාම සුදු ඇඳගෙන බණ අහන්න ආවේ. මේ පින්නතුන් හරි වාසනාවන්තයි. මේ අබම් පොලට වහිනෝ. දැන් 4ට බණ තිබ්බා. 3ට විතර පටන් ගත්තේ. අබම් පොල වහිනෝ. මේ සියලු දෙනාම ගෙවල් වලින් සුදු ඇඳගෙන ආවෙම අර බණ අහන්න යනවා කියලානේ. පින්නතුනි මේ පැයක් හමාරක් කියන බණ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කියන හැම එකක්ම මතක හිටිනවද? හැබැයි අර සංඥාවක් තියෙනව නේද බණ අහන්න යන්නේ කියලා. ඔන්න ඕක තමයි වැදගත්. බණ ඇහුවා හෝ නැතා හෝ සිතුවිල්ලක් පහළ වුණානේ බණ අහන්න ඕන කියලා. ඒ සිතුවිල්ල හරි වැදගත් පින්නතුනේ. ඒවා එකපාරම අර අහඹු විදිහට ඇති වෙන්නේ නැහැ. සංසාරේ කවදා හරි මේ පින්නතුන් කියලා දෙනවා. අර ධම්මං සරණං ගච්ඡාමි. අවස්ථා කීපයක් සංසාරේ කියලා ඇති මම ධර්මයේ සරණ යමි. අර දැන් පේනවද පින්නතුන්ට ඇත්ත ධර්මයේ සරණ යනවා. ඔයත්තන්ට බණ අහන්න යන්න හිතෙනවා. ඒ තමයි සංසාරේ කරපු ප්‍රාර්ථනා පින්නතුනේ. ඒ තමයි සංසාරේ කරපු අදිෂ්ඨාන. ඒ වගේ දියුණුව තමයි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතුනේ සබ්බ දුක්ඛා පමුච්ඡතු. එලෙසමයි මේ පින්කමෙන් සසර දුක් කෙලවර කොට අර නිවන් දකින්න හේතු වේවා කියලා ටික යනවා. එහෙම යන ගමනේ ටිකක් වේගෙන් යන්න පුළුවන් ආත්මයක් තමයි ඔය මනුෂ්‍යාත්ම භාවය කියන්නේ. ඔය අපිට හම්බෙලා තියෙන. ඒ නිසා මම යෝජනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාටම ඇතිවෙන සිතුවිලි සියල්ලම අර පෙරලා ගන්න බලන්න. ඇතිවෙන සිතුවිලි උදාහරණයක් විදිහට කවුරු හරි දැක්ක ගමන්
හිතන්නකෝ මේක ඉතින් ගෙදරම ගන්න ගම ගන්න සමාජය ගන්න පුද්ගලයෙක් වස්තුවක් භෞතික හෝ වේවා ඕනම විදිහට අර දුටු පමණින් ඇතිවෙන සිතුවිල්ල දැක්ක පමණින් ඇතිවෙන සිතුවිල්ල ඒ සිතුවිල්ල ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන් ඒ සිතුවිල්ල නේ ඊර්ෂ්‍යාව ඇති වෙනවනේ දැන් බලන්නකො මේ ගමක මම දැක්ක අර පහුගිය දවස්වල දැන් අර ත්‍රිවිල් එකක් ලක්ෂ 20ක් විතර වෙනවනේ ඔය මේ කිට්ටුවමයි හොඳේ දැන් කල්පනා කරන්න අපේ ගමේ කවුද ත්‍රිවිල් ගෙනාවේ කියලා අලුතෙන්ම ගෙනාවා මේ ගෙනාවා කියලා කිව්වට අපිත් එක්කම කියනවා ඒ උන්ට පිස්සු ආමුදුරනේ ලක්ෂ 20ක් දීලා මොකටද ත්‍රිවිල් ගෙනාවෙලු මං අහුවා කවුද ගෙනාවේ ආවලා ගෙනාවේ මොකද මම ෆිනෑන්ස් එකක් දාලා ගේන්නද ඔවුන් ගෙනාවට ඔවා ගෙවන්නේ කොහොමද කියලා අහනවා එහෙම ඉන්නවනේ ගම්වල මං ਕਹਿੰਦਾ කවුද ෆිනෑන්ස් එක ගෙවන්නේ ඒ මිනිස්සයා ගෙවන්නේ මම මොකද්ද තියෙන කැක්කුම කියලා හැටි පුදුම රුදාවක් නේ තියෙන ගම්වල මිනිස්සුන්ට අලුතෙන් බයිසිකලයක්වත් මෙව්වට ගේන්න බෑනේ මරණෝ පුපුරලා ඔය සමහරු ඉන්නවා දරුවෝ එහෙම ඉස්කෝලවල දානකොට පින්නතුනි දානකම් කියන්නේ එච්චරටම ෂුවර් රස්සාවක් හම්බුණා මං කියන්නේ මේ ඇති වෙන සිතුවිලි අර ඒක ගිහින් ස්ථිර වෙනකම් කියන්නේ හරි බයයි එහෙම මොකක් හරි එක්කට කමක් නැහැ කාගේ හරි ඔය ගමක කොල්ලෙක් පොලිසිය එහෙම අරන් ගිහපුවාම මේක රතිඤ්ඤා දාන්න නැති ටික විතරනේ එහෙනම් හතුරෙන් කියන්නේ අරුන් අරන් ගිහිල්ලාලු කියන්නේ නැද්ද කවුරු හරි කමක් නැහැ දැක්කහම ඇති වෙන්නේ අනේකගේ විපතේදී අනේකගේ කරදරේදී සතුරෙක් හෝ වේවා මිතුරෙක් හෝ වේවා මම කියන්නේ ඕනම තැනක් ස්ථානයක් පුද්ගලයෙක් නාමයක් ඒ කෙනා කෙරෙහි තන ස්ථානයේ කෙරෙහි ඇති වෙන්නේ ගෙවල් දොරවල් හදන කොටත් බලන්නකො ඒත් එහෙමනේ හූල්ලනවනේ පුපුරනෝ ඒ කෙරෙහි ඇති වෙන්න ඕන පින්නතුන නිතැතිම්ම ආශිර්වාද සහගත සිතුවිල්ල හිතවල ඇති වෙන්න ඕන අනේ හරියන්න ඕන කියලා එහෙම ඇති වෙනවද හිතවල ඇති වෙන්න ඕන කරුණාවන්ත හැඟීමක් ඔය කියනවනේ දවුන්ට ඔහොම වෙලාමදි කියලා අර අනේකගේ විපතේදී උද්ධාමයට පත්වෙන සිතුවිලි හරි පෞකාරයි ඒවා බැහැර කරලා මැදිහත් වෙන්න කරුණාවන්ත භාවය ඇති කරගන්න තමයි අපි මිනිස්සු වෙලා උපදින්නේ. ඕව බල්ලොන්ට බලල්ලොන්ට කෙරිය හැකිද? මේවා කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. අනේකගේ උසස් වීමේදී මේ සෑම තැනකදීම අරම කියන මුදිතාව කියන එක හදා ගන්න ඕනේ. අර ඇති වෙන සිතුවිලි ඔය ඊර්ෂ්‍යාව කියන්නේ එකක් විතරයි. කේන්තිය තරහව ඔහොම බනහන ගමන් කල්පනා කරන්න බලන්න ඔය ඇත්තොන්ගේ ගෙදර කාටද යකු යන්නේ කියලා. මොකද පිටිපස්ස බලන්න. ඔහොම බනහන ගමන් කල්පනා කරන්න ඕනේ අපේ ගෙදර කාටද කේන්තිය ඇවිස්සෙන්නේ. දැන් මතක් වුණා නේද? මොකටද කේන්ති ගන්න? මොකටද කලබල වෙන්නේ?
පින්නතුනි මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම අහුරන සංසාරේ කල්ප ගානක් දිග්ගස්සන කල්ප ගානක් ඈතට අරගෙන යන බරපතල කුසලයක් තමයි බුදුරු දේශනා කරේ ද්වේෂය. බරපතල අකුසලයක් තමයි බුදුරු ඉගැන්වුවේ කේන්තිය. පින්නතුනි සත්තු වෙලා උපදින්න පුළුවන්. නිකමටවත් හිතෙන්නේ නැද්ද තිරිසන් ලෝකෙවත් උපදී කියලා? හිතෙන්නේ නැද්ද බල්ලෙක් බල්ලෙක්වත් වෙලා උපදී කියලා? පින්නතුනි කේන්තිය එච්චරටම බරපතලයි. වයසක තාත්තා කෙනෙක් ස්තෝප්පේ ඉන්නකොට කොල්ලෝ වගේක් ඉස්කෝලේ ගිහිල්ලා එනකොට වැටේ තිබ්බ පේරාතු වගේක් කඩනවා. මුන්ද දුවගෙන ආවා. හැප්පිලා වැටුණා. අර නලල පුපුරලා ලේ ආවා. මේ ලේ කළු පාට විදිනෝ. කේන්තිය. කේන්තිය ආපු ගමන් මෛත්‍රියද ඇති වෙන්නේ වෛරයද ඇති වෙන්නේ? යකුණගලා ඉන්නකොට කාටවත් සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා හිතනවද? ඔය කණ්ඩ කියලාම නෙන්නේ නේ. එහෙම හිතන්න එපා පින්නතුනේ. ද්වේෂය ඇති වෙච්ච ගමන් පහළ වෙන සිතුවිලි ඔය නේ තරහ ආවම මොනවද අපිට කියන්න බැරි? කියනවනේ දෝ මෙරලවත් ඕන එකක් කිව්ව හැකිනේ. මිනිස්සු කුණුවයන් කියලා පවා කියනවනේ. අතපය කැඩියන් කියලා පවා කියනවනේ. මේ වෙනකොට කී ගමනක් විතර කියලා තියෙනවද හොඳක් නම් වෙන්න එපා කියලා. පින්නතුනි මේ සංසාරේ අපිට ගොඩ ගැහෙන අකුසල් මිනිස්සු වෙලා උපදින්නෙම අරනේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකර ඉන්න. ඇතිවෙන පෞකාර සිතුවිලි යටපත් කරන්න. ඒ නිසා මම පින්නතුන්ට බොහොම කරුණාවෙන් දේශනා කරනවා. ඔය අද ඉඳන් හරි පරිස්සමට ඉන්න. එක දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්. නේ අත්ත සම්මාපණීදිජ ඔයත්තන්ට ලොකු වගකීමක් තියෙන්න ඕන අර තමා මනාකොට පිහිටුවා ගන්න. බුදුරු ගන්නන්න. තමාව පාලනය කරගන්නලු. එහෙම වැනෙන්න නරකයි පින්නතුනි අනෙක කෙරෙහි. ඊට පස්සේ බරපතල කාරණයක් තමයි සැකය කියන එක. සැකය ඇවිස්සෙන්නේ සැකය ඇති වෙන්නේ. මේ සියල්ල පින්නතුනේ අපේ හිතට එන සිතුවිලි. මේ සැකයක් ආපුවම පුරුදු වෙන්න ඕනේ. මේ තුලින් මට පශ්චාත්තාවපයක්, මේ තුලින් අකුසලයක්. සැකේ තියෙන බරපතලකම මොකක්ද? කවුරු හරි ගැන පොඩි වැරදි අදහසක් අපේ ඔළුවට ගියපුවාම ඊට පස්සේ මිනිහා හැරුණත් අපි මොකද කරන්නේ? ඒක දානවා රාතෙන්ට දානවා. අපි හිතමුකෝ දැන් ඔය ගෙවල් තියෙනවනේ ඔය අම්බුසැමි ප්‍රශ්න තියෙනවනේ අනියන් සම්බන්ධතා නම් මොන ඔය මොකක් හරි දුරකථනයක පොඩි හුටපටයක් වුණොත් එහෙම අර එන කෝල් එකක් ගානේ ඔළුවට එන්නේ මොකක්ද? මේ මෙහෙම එකක් වෙන්න. ඒක හරි බරපතලයි පින්නතුනි. මිනිස්සු මෙරි මෙරි උපදින එකක් තමයි සැකය කියලා කියන්නේ. හේතුව සමහර විට වෙනද රැයට ගෙදර නේ මහරෑ ගෙදර ආවත් ස්වාමියා ගැන සැකයක් නැහැ. වෙනද බිරිඳ ගැන කිසිම හේතුවක සැකයක් නැහැ මොන විදිහට හැසිරුණත් හිටියා.
බැයි අනෙකගේ ක්‍රියාකලාපේ මත මොකක් හරි පළුද්දක් ඇති වුණොත් එහෙම අර හැරුණත් වැරදි ඊට පස්සේ මේ පැතිවල ඉන්නවද ඔය සමහර නැන්දම්මලා ඔය ලේලි ගෙව්වා මේ ගම්මාන ගානේ කියව යන පවුල් කනවනේ විනාශ කරනවා ඔය මේ කිට්ටුවමයි හොඳේ බණන්නත් ඇවිල්ලා ඇති මේ මට කියනවා හාමුදුරුවනේ අපේ නැන්දම්ම කියලා නම් කිව්වේ නෑ හොඳේ මේ මට පටිගත කරන හින්දා කියන්න ඒ නැන්දම්මා හැම තැනම කියනවලු මේ මගේ කියපු විදිහටම කියන්න මට වෙන මිනිස්සු ඉන්නවලු කවුද මේ කියන්නේ නැන්දම්මා පිනතුණිය දීර්ඝවම මහන්ඩ කියන පස්සේ විවාහ වෙලා ඉන්න ස්වාම පුරුෂාර අම්මගේ පුතා කියනවා හාමුදුරුවනේ මේ දවසක් හදිස්සිය සමහරක් වෙලාවට මම මහරෑ ඇවිල්ලා පහුවදා උදේ එන්න බැරි නම් පහුවදා දවල්ට වැඩ කරන්න මේ රෑ හිමීට ෂේප් එකේ ඇවිල්ලා අර යුනිෆෝම් එකක් අරගෙන යනවලු හොරෙන් ඇවිල්ලා අරයි යනවලු එහෙම ආපු දාට අම්මා කියනවලු මට ඊයේ රෑත් එකෙක් ආවා කියලා කවුද මේ එන්නේ පුතා එන්නේ ස්වාමියා එන්නේ මේ හැමතැනම මෙව්ව ගාන ගිහිල්ලා කියනවා මොනවද අර කි මෙහෙමයි මේ අනේ බලන්නකො පේනවද අනිසි සැකේ තියෙන බරපතලකම හරි භයානකයි පින්නතුනි මේ සිතුවිලි ඒවා පුළුවන් මිනිස්සුන්ට විතරයි අර රැවටෙන්නේ නැතුව බලන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි සත්තුර පූසෝ හැම බලන්නකො බිස්කට් පැකට් එකක් කියලා නිකම් පොලිතින් එකක් පොඩි කරුවක් දුවගෙන එනවනේ මම කියන්නේ මිනිස්සු සත්තු වගේ වෙන්න නරකයි අපිට තියෙනවා මේ අර ගිරග්ග සමද්‍ය උත්සවයේදී නේ කෝලිත උපතිස්ස පරිබ්‍රාජකයෝ සරියුත් මොගලන් මහ රහතන් වහන්සේලා කලින් ආත්මේ ගිහි කාලේ අර පුරුද්දක් තිබ්බ සරුදේ සරු විදිහට දකින්නේ කොහොමද નિසරුදේ નિසරු විදිහට දකින්නේ කොහොමද හැබැයි નિසරුදේ નિසරු විදිහට දැකලා උනේ එතනින් අයින් වෙන එකනේ දාලා ගියපු එකනේ කරේ අර පලි ගැහුවද මෙහෙමයි කියලා දැන් ඒ කොල්ලෙත් උපතිස්ස පරිබ්‍රාජකෝ යනවා හරි ගමේ තිබ්බ අද කාලේ ජහුට තියෙන ඒ වගේ එකට යනවා සංදර්ශනයකට යනවා ගිහින් බලනවා ඒක තේරුමක් නැහැ කියලා ආපහු යනවා අද කරන්නේ 119 ගහනවනේ බුදිය ගන්න නැහැ කියලා අර નિසරු දෙයෙන් ඈත් වෙන එක වෙන්නේ එක අලාභනනේ මණිකණ්ඨ ජාතක එහෙම කියන්නේ හැමදාම අර නාගයාට බය වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉල්ලනවා මොකක්ද අර නාගමාණික්කේ ඉල්ලනවනේ ඉල්ලන්න මොකද කරේ එන එක නැවැත්තු අන්තිමේ නවත්තලම දැම්මා අර මොකරි වේදනාකාරී දෙයක් තියෙනවා නම් මකන දැක්කදර පෙරේදනේ ගෙට දාලා ගිනි තියලා මරලා බිරිඳව ගෙට දාලා ගිනි තියලා මරලා ඔය සැකය කේන්තිය කියන මේ සිතුවිලි දෙක මේ ආත්මේ පාලනය කරගෙන පුළුවන් නම් මැරෙන්න ඒ සැකේ කේන්තිය තුලින් අනේකව මරලා කවුද අපාගාමී වෙන්නේ සැකේ කේන්තිය තුලින් අනේකව විවේචනය කරලා පරිභව කරලා
කවුද අපාගාමී වෙන්නේ? පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. අනුන්ව සැක කර කර ඉන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ අනුන්ගේ අඩුපාඩු හොයන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මේ ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ හරි පහසුවෙන් පාරමිතා පුරන්න. එනිසා මම ඇත්තන්ට කරන දෙවෙනි යෝජනාව තමයි මේ ගමනට හරි පහසුයි. ඔය හෙට ඉඳන්වත් පින්නතුනි පන්සිල් රකින්න බලන්න. හෙට ඉඳන්වත් පන්සිල් ටික රකින්න මහ දෙයක් නෙමෙයි. දවල්තුගේ අපි අතින් එහෙම කිසි වැරද්දක් පාඩුවක් වෙන්නේ නැහැ කියලා. ඔය ඉන්නවනේ දරක්කු ටිකක් සිගරට් එකක්වත් බොන්නේ නැති මිනිස්සු. හරියට අපවාද කරනවනේ. මම හොඳට බලලා දෙනවා. අර අම්මු කුපාඩිකම් කරනවා මේ මිනිස්සු. පුදුම විදිහට අර ස්ත්‍රී ලෝලිත්වය. හැබැයි පන්සල් වලට ඇවිල්ලා කියන්නේ අරක්කු ටිකක්වත් බොන්නේ නැලු. පවුල් නන්නත්තර කරනවා. අම්බලට්ටික රාහුලෝවා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉදුණු පාට අමු අඹ අර එළියෙන් ඉදිලා වගේ පෙනුනට අර ඇතුළ හරි අමුයි. ගම්වලත් ඉන්නවා හැම එක්කරෝ නැෂනල් එක ඇඳගෙන ඇවිල්ලා ඔය ඉදුණා වගේ පෙන්වන්න එන්නේ සුදුන විදියට. අතන්ට මතක් නැති අපේ ගමේ අහවලා වයි කියලා. අර සාමාන්‍ය මිනිස්සෙක් ළඟවත් තියෙන යර නිහතමානීකමේ කරුණාව නැහැ. එහෙම ගොඩක් ඉන්නවා පන්සල් වල දායක සභාවල. එනිසා පින්නතුන්ට බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ මේ බොහොම පුංචි කාලයක් මේකේ මේ ජීවත් වෙන්න තියෙන මේ කාලය තුල සියල්ල සකස් කරගත යුතු වෙනවා. මේ කාලය තුල හදාගන්න දේවල් වලින් තමයි ඉදිරියේ කල්ප ගානක් ජීවත් වෙන්නේ. කවුද දන්නේ පින්නතුනේ ඊළඟ ආත්මේ මොන ලෝකෙක උපදින්න තියනවද කියලා? බල්ලෙකුට බලලෙකුට වතුර ටිකක් දී ගන්න බැරි වෙන්න තැනක ඉන්න පුළුවන්. සතෙකුට කෑම ටිකක් දී ගන්න බැරි වෙන තැනක උපදින්න පුළුවන්. දැන් මොනවාද කරන්න බැරි? ඒ වුණාට ඔය ඒකයි මං කියන්නේ බල්ලෙකුට බලලෙකුටවත් ගහන්න එපා කියලා. ගම්වල මිනිස්සු හරි වැරදි වැඩක් කරන හුළු ගල්ලෙත් ඉන්නවද අර බයිසිකල් වලට පන්නන බල්ලෝ. මතක් නැති අපේ ගමේ අහවලා වයි කියලා. ඔය හරි කැත මිනිස්සු ඉන්නවා. අර ගෙදර අයිතිකාරයාගෙන් පල්ලි ගන්න බැරි වුණාම සමහරු සත්තුන්ගෙන් කුරේට එහෙම දෙනව නේද? ඔය කුරේට දානනේ බල්ලොන්ට. එතකොට ඔය මේ පැත්තේ මාළු කොටනවද නැහැ? මං කියන්නේ මාළු අපිට නෙමෙයි අපි මාළුන්ට. ඔය මං කියන එහෙමවත් පාපයක් කරගන්න එපා. අපූර්වට ඔය හක්කපටස් එහෙම තියෙනවනේ වෙල්වල. මං දැකලා තියෙනවා පින්නතුනේ හකු එල්ලි එල්ලි ඌර දුවනවා. ඔයත්ගේ හාඳුරුන්ට තෙප්පිලු යාගෙන එනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා. මේක තමයි ඇත්ත. මේ සැපේ තියෙන්න ඕන අපි ගාව. මේ සනීපේ අපි ගාව තියෙන මොකද්ද සැපේ මොකද්ද සනීපේ? බඳුනේ කවදාවත් සංසාරේ ප්‍රාණඝාතයක්වත් කරලා නැහැ කියන එක. මම ඔය කොහරි බණක් කිවර වෙලා එනකොට රවන් දානවනේ. අර මම පාත් කරා ග්ලාස් එක.
අපේ මාමලා වගේක් හිටියා. මේන් කියන්න ගත්තා. මෙවුන් වාන්දානේ ඔල්ලු. ඒ කියන්නේ මේ මාළු එළියට යන්නේ ඔල්ලු. එවුන්ට විතරලු කොටන්නේ. අර හිතන්න ඇති ඔය නිකයි යනවට වඩා. පව් සාධාරණීකරණය කරන්න එපා. හුළුගල්ල පැත්තේ පොල් හොරකම් කරනවද වතුර නැහැ. මේ බෙදලෝ මේ පොල් හොරකම් කරනවා. මට කෙල්ලරි දන්නේ ගලකින්වත් යනකොට. අපූර්වට හොරකම් කරලා කියනවා වැටිච්ච පොල් ගෙඩියක් අහුල ගත්තාම මොකද වෙන්නේ? වැටිච්ච අලු අහුලන්නේ. පිනතුනේ අර හෘද සාක්ෂිය දන්නවනම් මේ පව් හෘද සාක්ෂිය දන්නවනම් මේ පිං වැඩේ කියන්නේ හෘද සාක්ෂියනුත් හදා ගන්නවනේ ඒක පව් නෙමෙයි කියලා. එමර විවේචනයවත් කරන්න එපා මන්නම් කියන්නේ. අධිෂ්ඨාන ශීලී වෙන්න ඕන. මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්න බලන්න. කවදා හරි නිවන් දකින්න එපා පින්නතුනේ. කවදා හරි. ඒ සැනසීම තියෙන්නේ අනුන්ටද Tamanටද? ඒක අපිට තියෙන්න ඕනේ. අර පණ අදිනකොට එහා පැත්ත මේ පැත්ත පේනකොට මේ මස්කොඩ හරි ඉක්මනට දිරනවනේ. ඔය මේක බොහොම පොඩි වැඩක් තියෙන්න පින්නතුනේ මේකේ හොඳ. හිතනවට වඩා ඉක්මනට මේකේ හිතා ගන්න බැරි විදියට බොහෝ දේවල් වෙනවා පින්නතුනේ. ආනමඩුවේ ඉස්කෝලේ එක තිබ්බා නේ අපේ ඇඟවල් වල මොන ලෙඩ තියෙනවද කවුද දන්නේ? මේ 90ක් රෝග ව්‍යාධීන්ගෙන් පෙලිච්ච ගහනනේ මස්ලේ නහර මේවා ටිකක් නෙමෙයි මේකේ තියෙන්නේ. පාසලේ තිබ්බ ජංගම වෛද්‍ය සායනයක් මගින් ගුරුතුමිය ලේ පරීක්ෂාවක් කරගන්නවා. වෛද්‍යවරයෙක් කියනවා අර වැඩිදුර ලේ සාම්පලයක් පරීක්ෂා කරන්න ඕන කියලා. අවුරුදු 30ට අඩුයි කිව්වා. ඔය අලුතෙන් පත්වීම හම්බෙච්චා. ගිහිල්ලා බලනකොට ඒ ගුරුතුමියට පිළිකාවක්. මේ පියුරු පිළිකාව. මට පෙන්නනවා ෆොටෝ එකක්. අර කොණ්ඩේ හරි දිගට. අම්මමගෙන් අහනවා හාමුදුරුවනේ ඇත්තද කරන්ට් එක අල්ලනකොට කොණ්ඩේ යනවා කියන්නේ. මං අහුව මෙහෙම එකක් දැනගෙනවත් හිටියේ නැද්ද? නෑ හාමුදුරුවනේ එදා ඉස්කෝලෙන් ලේ එක බැලුවේ නැත්තම් අදටත් දන්නේ නැහැ කිව්වා. පින්නතුනි දැන මේකේ වෙන දෙයක් තියෙනවද? මේ ගස් ගල් වගේ ඉන්නවා ගිහිල්ලා බලනකොට සීනි. මතක තියාගන්න ඕන. ඒ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් පුළුවන්. හිතා ගන්නවත් බෑ පින්නතුනේ. හේතුව සංසාරේ කරපු අකුසල් එනවා අර ගොනාගේ පිටිපස්සේ එන කරත්ත රෝද දෙක වගේ පිටිපස්සෙන් එනවා. මේ අවිනිශ්චිතයමයි ඉස්සර හැතියාගෙන අපි ජීවත් වෙන්නේ. එච්චරටම අවිනිශ්චිතයි පින්නතුනේ. කවුද දන්නේ මේ බණ කී නෝඩ දොක් ගාලා වැටෙන්න පුළුවන් නේ. කොච්චර වෙනවද? අවුරුදු 3ක් විතර ඇති. අවුරුදු 2යි කිව්වා පොඩි එකාට. මේ තරුණ යුවලා මේ බොහොම මෑතක ඇවිල්ලා පන්සලට මං හම්බෙනවා. කියනවා හාමුදුරනේ පොඩි එකා නැති වුණාලු. මං අහුවා ඇයි? අනේ කිරිබිබි ඉද්දෙන්ලු. හේතුව heart attack.
පිනතුනේ මේ ඒක තමයි මේ ඇඟේ මේ මාංශකේ හැටි මේ කරජගේ හැටි. හිතා ගණ්ඩවත් බැරි විදිහට අවිනිශ්චිතය තියෙනවා. කැලණි කළුතර දුවට අවුරුදු 16යි. හමුදුරනේ නිය පිටින්වත් පාරක් ගහලා නැහැ දරුවට. බෙල්ලවල දාගත්තා තාත්තගේ ටයිපටි 3-4ක් මාට්ටු කරලා. අර ඊළඟ මොහොත තුල අපිට මොකක් හිතේද පින්නතුනේ. ඒ තමයි අපි යහපත් දේවල් කරලා තිබ්බහම හෙව නැල්ල වගේ පිටිපස්සෙන් ඇවිල්ලා අපිව රකින්න. සමහරක් දේවල් තියෙනවා පින්නතුනි අර පහන නිමෙන්න එක්ක වැටිය ඉවර වෙලා පහන නිමෙනවා. එක්ක තෙල් ඉවර වෙලා පහන නිමෙනවා. වැටියයි තෙලුයි දෙකම තියෙනකොට හුලම් පාරක් ගහලා පහන නිමෙන්නත් පුළුවන්. ඔය සමහරු කියනවා නේද අකල් මරණ කියලා. එහෙම මරණ වලට කල් එකක් නැහැ පින්නතුනි. අවසාන කාලේ ආපුවම මැරලා යනවා. එකදාර ආදරවන්තයින්ගේ දවසේ අර කෙල්ල වීඩියෝ කරනකොට කොල්ලා පැනලානේ කෝච්චියට. එනිසා මේ අස්ථීරතාවයක් තියෙන ජීවිතයක අකුසලයේ විතරක් තහවුරු කරගන්න හදන්න එපා. මේ බොහොම පුංචි කාලයක් තුල අපිට හරි ගස්ස ගන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොම කෙටි කාලයක් තුල සකස් කරගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මොනවාද සකස් කරගන්න තියෙන්නේ? මරණකොට අපිට මතක් වෙන්න ඕනේ. අඩුම තරමේ අර මම පන්සිල්වත් රැක්කා කියලා. මරණකොට අපිට මතක් වෙන්න ඕනේ අර කාගේවත් හිතක්වත් රිද්දලා නැහැ කියලා. මරණකොට මතක් වෙන්න ඕනේ දොස්පරොස්වත් කියලා නැහැ කියලා. මරණකොට මතක් වෙන්න ඕනේ උද්දච්චකමවත් තිබ්බේ නැහැ කියලා. උද්දච්චකම හුළුගල්ලේ පැත්තේ වංශක්කාරකම තියෙනව නේද? මේ තියෙනවා හරියට. ඔය මේ පැත්තේ ඉන්නද උදේට දැක්කත් මූණක් කඩක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. උන් දැන් කල්පනා කරගන්න ඕන අපේ ගමේ හවලාව ආයේ කියලා. පුදුම ලොකුකමන්නේ තියෙන්නේ. ඔසල් මට හුළුගල්ලේ බණවලට කියන එක්කුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. ඒ සල්ලිකාරකම වතු පිටි තියෙනකම බලවත් භාවය මේ මොන දේ තිබ්බත් ඒ කිසිම දෙයකින් කිසිම කෙනෙක් පෙලන්න එපා පින්නතුනේ. දන්නවනේ මාන්නක්කාරව මොකුන් වෙලා දුබදින් බල්ලෝ වෙලා අතිමාන්නෝ කුකුලෝ. දැන් මතක් කරගන්න අපේ ගමේ හවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. මාන්නක්කාරයෝ එහෙමයි. මේ ලැබිලා තියෙන මේ ආත්මයේ මේ අවස්ථාව අනේක පෙලන්නවත් අනේක යටපත් කරන්නවත් නෙමෙයි. මේ තියෙන්නේ පින්නතුනි කුසලස්ස උපසම්පදා. කුසල් වැඩි දියුණු කරගන්න නූපන් කුසල් ඉස්මතු කරගන්න විතරමයි. ඒ මොකද අපි කවදා හරි නිවන් දකින්න දෙපැයි. ඒ නිසා සීල සම්පන්න වෙන්න. මොකද වටිනවා අර පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති භාවයේ තියෙන්න ඕන මේ හැම කෙනෙකුටම. අපිට ලැබීම් තියෙන්න පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕන. අපේ නිරෝගීකම තියෙන්න පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕන. අපේ සමාජශීලී භාවය තත්ත්වය මේ හැම එකකටම බලපානෝ සංසාරේ කරපු කුසල අකුසල. ඒ හින්දා දැන් අපිට නැත්තම් තියෙන මිනිස්සුන්ට හූල්ලන්නවත් දැන් අපි අවතක්සේරු නම් තක්සේරු සහගත මිනිස්සු සමාජයේ හෙලා දකින්නවත් නෙමෙයි. කෙසේ හෝ වේවා
අර මට මේ දේ අහිමි මට මේ දේ නැත්තේ මගේ අකුසලය. මගේ උත්සාහයක් නැතිකම. මේවා සිහිපත් කරලා අර උත්සාහවන්ත භාවයවත් ඇති කරගන්න. සමහර දුවලා පුතාලා ඉන්නෝ. හොඳ මේ කාලේ සාමාන්‍ය පෙළ ලියනවනේ. මේ කොල්ලෝ දැම්මම හිතාගෙන ඉන්නේ උසස් පෙළ ලියන්නේ නැහැ කියලා. දැම්මම කියනවා කෝස් එකක් කරනවලු. මේ කෝස් කියන්නේ කන එකක්ද බොන එකක්දවත් දන්නේ නැහැ. එහෙම අර ඔය හැටි සල්ලි කොහෙන්ද කියලා අහනවා. එහෙම අර අනුත්සාහක වෙන්න උත්සාහය තියෙන්න ඕනේ. මං කියන්නේ අපේ සේරම දරුවන්ට රජය රස්සා ගන්න විශ්වවිද්‍යාලේ යන්න නෙමෙයි. මොකක් හරි කමක් නැහැ කරන දෙයක් එක දිගට එක විදිහට හරි විදිහට ඉගෙන ගන්න. දැම්ම කොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ රස්සාවලට යන්න කියලා. ඔය මාස දෙකේ තුනේ එහෙම එපා. මොකක් හරි කමක් නැහැ පුතේ වෘත්තීයක නිපුණත්වයක් එන කම්ම කෙලවරට යන්න. හොඳට මහන්සි වෙන්න. හිතේ කොනකවත් නැත්තම් උසස් පෙළ ලියන්නෙම නැහැ කියලා. ඒ දරුවන්ට හරි ලේසි අනාගතේ ජය ගන්න. අවුරුදු 17න් විතර පටන් ගත්තොත් නේ 25 වෙනකොට මැච් එක ඉවරයි. මේක පටන් ගන්නෙම 30න් විතරනේ. ඒ නිසා මේ ගම්වල මිනිස්සුන්ගේ පාළු කපන්න ලෑස්ති වෙන්න එපා. පුතේ ගම්වල මිනිස්සුන්ට පාවිච්චි වෙන්න එපා. ඔය නාස්ති නම් වෙන්න එපා. ඔය කීකාගේ සිගරට් කෑලි බොන්න කීකාගේ ගංජා ගහන්න යන්න වට හුරු වෙන්න එපා. ඉවරයි මේ ළමයි. අම්මගේ තාත්තගේ වෙහෙස මහන්සිය උත්සාහය අවුරුදු 13ක් 12ක් ඉස්කෝලේ ගියපු ගම ඔය සියල්ල හොඳටම ඇති. බබලෙන්න පුළුවන්. වැජබෙන්න පුළුවන්. අසුරු නිසුරු කරන කෙනාගේ ඉඳන්ම බලන්න ඕනේ. අහලා තියෙනවද නේද ක්වොලිටි මිනිස්සු අසුරු කරපුවාම අදහස් පවා වෙනස් වෙනවා කියලා. ඒ හින්දා ඔය අර ක්වොලිටි තරුණයෙක් වෙන්න මම අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. සමාජයෙන් එන නින්දාව සමාජයෙන් එන අවමානය එන කරන පිරිස් අසුරු කරන්න එපා. ඒ දරුවොත් පුළුවන් තරම් යහමගට යන්න. ලෝකෙට පේන්න ගමට පේන්න නෙමෙයි දියුණු වෙන්න ඕනේ. අර අනාගත ලෝකේ අභියෝග ජය ගන්න පුළුවන් මට්ටමට ශිෂ්ට සම්පන්න වෙන්න. ඒකට හොඳ හයියක් තමයි සීල සම්පන්න භාවය. දැන් ගිහිල්ලා බලන්නකො අර ඔය නිකම් බුදුමැදුරේ බුදු පිළිමේ අත ගන්නකො. ඔය බෝමළුවේ බුදුමැදුරේ බුදු පිළිමේ අත ගාලා බැලුවා දූවිලි තලියක් අතට එනවා. අය මොකද මේ හුළුගල්ලේ කොල්ලෝ නැතුවද? 25ක් 30ක් එක්කහුව වෙන්න මාසෙකට. ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ තුරුණගේ සරණින් දැන් සනීපයි. මේ අම්මලා තාත්තලා හරි හොඳයි. ඕන එක්කට බලනව හදනවා. පන්සලට හරි ආදරෙයි. හාමුදුරුවන්ට හරි ආදරෙයි. අපේ මගේ හැඟීම එමටම තියෙනවා. හරි හොඳයි මේකට අර තරුණයෝ ටිකක් ආවනම්. එහෙනම් හුළුගල්ලේ තරුණ දුවලා පුතාලා මාසයකට සැරයක් පන්සලට එන්න. අර බුදු පිළිම වහන්සේලා ටික හොඳට සෝදලා දාන්න. බැරිකමද නොකරනකමද? අර එන්න මාසෙකට සැරයක්. දැන් මේ බණට වෙන්න සමාදානය සුද්ධ කරන්න ඇත්තේ. අර වල් පැලේ ගලවන එකේ ඉඳන් මේකේ මල් ගස් ටිකක් හදලා පන්සල මේක මේ හාමුදුරුවන්ට නෙමෙයි. පින්නතුනේ ගමක් එක්කහුව වෙලා මගේ කුමාරයා එක්ක සමාදාන කරා සීල සම්පන්න වුණා. මුළු ගමම සබාමත් වුණා. මුළු ගමම සීල සම්පන්න වුණා. චක්‍රවර්ති රාජ සම්පන්තිය ලබන්න හේතු වෙන ශ්‍රමය දන් දෙන්න.
ඒකට ඔය දඩබ්බර භද්‍ර යවුවනේ හොඳම කාලේ. නිසා පන්සලත් එක්ක වෙන ආය මේ තරුණයන්ට වරදින එකක් නැහැ. බුද්ධ උපස්ථානයේ හොඳට හුරු වෙන්න වරදින්නේ නැහැ. ඉර හඳ පායනවා වගේ සත්තයි පින්නතුනේ. අම්මා තාත්තා එක්ක ගෙදර හොඳට ඉන්න තාතෝ කියලාවත් කතා කරන්න එපා. මං හදවතින් ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාටම තුන්වන්ගේ ආනුභාවයෙන් සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා පතන්න. තාත්තලා තරුණ දුවලා පුතාලා ඔය සල්ලි නාස්ති කරන්න එපා. ඉතුරු කරන්න පරිස්සම් කරන්න හම්බ කරන්න. මහන්සි වෙන්න. බුදු පත්තකම්මානන සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ හරියට උගන්වනවා පින්නතුනි හම්බ කරන්න ඕන විදිහ වියදම් කරන්න ඕන විදිහේ ඉඳන්. එනිසා පන්සලත් එක්ක කහුවෙන්න කවදාවත් වරදින්නේ නැහැ. අපේ ලොකු හාමුදුරුවෝ හරි සත්පුරුසයි. ලොකු හාමුදුරුවෝ හරි ගුණ සම්පන්නයි. විමලානන්ද හාමුදුරුවෝ උන්වහන්සේ මට පුදුම හයියක් පුදුම ශක්තියක් මගේ ළඟ ඉඳගෙන මේ ලෝක ශාසනික සේවාව කරන්න ධර්ම ප්‍රචාර කටයුතු කරන්න උන්වහන්සේ ගාව බෝධිසත්ව ගුණ තියෙනවා. උන්වහන්සේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. එනිසා හුළුගල්ලේ දායකයෝ හරි වාසනාවන්තයි. හුළුගල්ලේ දායකයෝ හරි වාග්යවන්තයි. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ අපේ පුංචි හාමුදුරුවෝ රැකගන්න බලාගන්න කෝටියක් වැරදි තිබ්බත් මං කියන්නේ අනේ පරිස්සම් කරගන්න කියලා. ආයේ වගේ සම්පතක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ සංවිධාන ශක්තියක්, ඒ වගේ හැකියාව උන්වහන්සේට පුදුම විදිහට සම්බන්ධතා තියෙනවා. උන්වහන්සේ හරි සමාජශීලී. උන්වහන්සේ ලොකු උමනාවක් තියෙනවා, ශාසනය ගැන හැඟීමක් තියෙනවා. ඒ ගුරු ඇසුර ඒ ආభాසය ලොකු හාමුදුරුවන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා හුළුගල්ලේ පන්සල මම නම් කියන්නේ අනාගතයේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් කරන ආයතනයක් වෙයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න දායක පින්වතුන්ට ධෛර්යය ලැබේවා සාදු කියලා පතන්න. ඔය සමහර පන්සල් වල තියෙනවනේ හුළුගල්ලේ නම් එහෙම නැතුවේදී. රාන්දුරු උදේට කෑවද දවල්ට කෑවද ඌව මොකවත් බලන්නේ නැහැ. මොකක් හරි එකක් වුණාම ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා පන්සලේ. එහෙම කවදාවත් වෙන්න එපා. මේ උතුම් වූ පින්කම සිද්ධ කරේ නේ මං කියන්නේ අර දායකයොත් ඉන්නවා මේ බරක් මං හිතන්නේ. එන තොගයක් ඉන්නවා. එතකොට පෙරලි හැකි මේක ඕන්න. හැමදාම බෙදා හදාගෙන හරි කමක් නැහැ එන්න මේ මලු පෙත් මං අමදින්න. සුද්ධ පවිත්‍ර කරන්න මේ ශාසනය වෙනුවෙන් කරන්න. පාංශකූල දායකයෝ වෙන්න එපා. ඔය මලකෙවල් පිරිමහ ගන්න දායකම් කරන්න එපා. ශාසන මාමක පුද්ගලයෙක් වෙන්න. අම්මා තාත්තා හරි හොඳට ඉන්න. ඔය බුද්ධෝපස්ථානය කරනකොට ගෙදරවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ. සත්තයි පින්නතුනි කුණු හරපයක්වත් කියවෙන්නේ. නිකන් කරලා බලන්න. බිරිඳ ස්වාමියාට ගරු කරන්න ඕනේ. ස්වාමියා බිරිඳට ගරු කරන්න ඕනේ. අම්මගේ තාත්තගේ යුතුයකම තමයි මං කියන්නේ අර පන්සලට යනකොට බුද්ධෝපස්ථානය කරනකොට මේ වැරදි තියෙනවා නම් හරියනවා. දරුවෙක් ඉස්සරහ කුණු හරපයක්වත් කියලා දෙන්න බෑ. කවුද? තාත්තලා. දැන් මම කල්පනා කරන්න බලන්න කීයක් කුණු හරප කියලා දෙනවද කියලා. කුණු හරප පල්ල ඇති පගෝදි ගන්න. අම්මලා තාත්තලා ඉන්නනේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. බුදුරු කිව්වේ කොහොමද? අම්මයි තාත්තයි බුදුන්ට සමානයි. හොඳ අම්මා කෙනෙක් වෙන්න.
හොඳ තාත්තා කෙනෙක් වෙන්න. හොඳ දුවෙක් වෙන්න. හොඳ පුතෙක් වෙන්න. ගෙදර සමගිය එකමුතුකම ආදරය වැළඳ ගැනීම. කවදාවත් ගෙවල් වල අනේකගේ වැරදි කියන්න යන්න එපා. අනේකගේ හොඳම කියන්න. අම්මට පුළුවන්කම තියෙන්න ඕන තාත්තා අගය කරන්න. තාත්තාගේ හොඳ කියන්න. හොඳ කියනවද එහෙම නැහැ? තාත්තට පුළුවන් වෙන්න ඕන බිරිඳ වගේ කරන්න. හොඳ කියන්න. ಗುಣ කියන්න. දරුවෝන්ගේ ಗುಣ කියන්න අගය කරන්න. මැරලා ගියාට පස්සේ මිනි බදාගෙන කණ්ඩෝට්ටු වෙන්න එපා. සත්පුරුෂෝ විදිහට ඉන්න. මං ආශිර්වාද කරනවා. අපේ ලොකු හාමුදුරුවන්ගේ විමලානන්ද හාමුදුරුවන්ගේ සෙනෙහබර ධර්මාවතී මෑණියන්ටත් ප්‍රියංගනී රම්මලතා මෑණියන්ටත් පිං සිද්ධ වෙන්න. මේ සියලු දෙනාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණ පිංකම සංවිධානය කරන්න අපවුණු කැපවුණු මහන්සි වුණු විමලානන්ද හාමුදුරුව අපේ ලොකු හාමුදුරුව ඇතුළු හුළුගල්ලේ සත්පුරුෂ දායකයින්ට පිං සිද්ධ වේවා. ධර්මාසන සකස් කරන්න මේවා මේ සරසණ්ඩනේ හැම දෙයකටම නාන ප්‍රකාර දේශ පැතිවලින් අපේ විමලානන්ද පොඩි හාමුදුරුවන්ගේ හිතවතුන් නේ උන්වහන්සේ මම එක්ක ඉන්නකොට උන්වහන්සේට බොහෝ දෙනා සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාම ඇවිල්ලා හරි ආදරෙන් පොඩි හාමුදුරුවන්ගේ බණ කියලා පොඩි හාමුදුරුවන්ගේ පන්සල කියලා ඒ දායකයෝ හරි ඌමනාවෙන් ඇවිල්ලා තියෙන කටයුතු කරන්න. ඒ සියලු දෙනාම අපිට හරි ආදරෙයි. ඒ සියලු දෙනාම අපිට හරි ලෙන්ගතුයි. ඒ නිසා මේ ධර්ම දේශනාව අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා දෙනමගේ මෑණිවරු දෙපළට පිං සිද්ධ වෙන්න සිද්ධ කරේ ඒ සංවිධානය කරපු ආපු ගියපු උදව් උපකාර කළපු ලොකු කුඩා සෑම සියලු දෙනාටම ඒ වගේම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදනංශයේ නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කටයුතු කරන මගේ මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ගමන් සගයා අපේ අසංග නිලංග රත්න මහත්මයා අපේ අයියා එතුමටත් එතුමා හදු වඩපු අම්මට තාත්තටත් දූ දරුවන්ටත් බිරිඳටත් මේ පින් හේතු වේවා. උදව් උපකාර කරපු ආපු කියපු සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඔයත් යන්නේ ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. රණවිරුවන්ට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. හොඳයි සාදුකාරයක් පවත්වමු සියලු දෙනාම. දැන් දේශකයන්න් වහන්සේට දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව. ඒ සඳහා මෛතාත්ම ගෞරවණීයව ආරාධනා කරනවා විහාරාධිපති අවසරයි නම කියන්නට අපේ හිදෝගම සුමනසාර අපේ නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම නවගත්තේගම විමලානන්ද අපේ ස්වාමීන් වහන්සේටත් ඒ වගේම ගාමිණී වන්නිනායක මහත්මයාට හුළුගල්ල හාල්මෝල අධිපතිතුමන්ට ඒ වගේම නිසංක තිලකරත්න රඹුක්කන මහත්මයාටත් අපි ආරාධනා කරනවා දහම් පඬුරු පූජා කිරීම සඳහා මේ වේදිකාවට ධර්ම සභා මණ්ඩපයට පැමිණෙන ලෙස අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේට ඊටාම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. උන්වහන්සේට මේ ධම් සභා මණ්ඩපයේ දක්වා පැමිණීමට ඉඩහසර ලබා දෙන්න කියලාත් අපි බොහොම කාරුණිකව මතක් කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් වැඩම කරවීම සඳහා ඒ මග ඉඩහසර ලබා දෙන්නට කියලාත් බොහොම කාරුණිකව සියලු දෙනාටම මතක් කරනවා. ඒත් එක්කම සදහැවතුන් විශාල පිරිසක් මේ ස්ථානයේ රැඳී සිටින නිසා මේ ආසන්න අවුලේගම ප්‍රදේශයේදීත් ලබන මාස 3 වෙනිදා සවස් 4ට ධර්ම දේශනයක් පැවැත්වෙනවා. අවුලේගම සංඝබෝධි මහාවිද්‍යාලයේ මධ්‍ය මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
ඒ වගේම සමෝට ආයතනයත් විශේෂයෙන්ම මේ වෙලාවේ අපි ඊටාම ගෞරවණීයව සිහිපත් කරනවා. ඉතින් දැන් දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව විහාරාධිපති ස්වාමින් වහන්සේට ඊටාමත්ම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. දහම් පඬුරු පූජා කරන්නට අපේ දේශකයන්න් වහන්සේට ඉන් අනතුරුව නවගත් ඒගම විමලානන්ද අපේ හාමුදුරුවන් වහන්සේටත් ඊටාම ගෞරවණීයව ආරාධනා කරනවා. දැන් දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව. ඒ වගේම ගාමිණී වන්නිනායක මහත්මයා එතුමාට ආරාධනා කරනවා දහම් පඬුරු පූජා කරන්නට. ඒ වගේම තිසංක තිලකරත්න මහත්මයාටත් අපි ආරාධනා කරනවා දහම් පඬුරු පූජා කිරීම සඳහා ඒකරාශී වන්නට. හොඳයි අපි සාදුකාරයක් පවත්වමු. හොඳයි තවත් පින්බර දසුණක් සාදුකාර පවත්වමු. හොඳයි එසේනම් අපි ධර්මදේශනාමය පින්කම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු ඔබ දෙනාටම තවත් දහම් පඬුරු කිහිපයක් තිබෙනවා පූජා කිරීම සඳහා. එවැගේම සමෝටා මෝටර්ස් අධිපති සම්පත් මහත්මයාවත් අපි තාමත්ම ගෞරවණීයව මේ වෙලාවේ සිහිපත් කරනවා. දැන් දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව විශේෂයෙන්ම අපේ නවගත් ඒගම විමලානන්ද ස්වාමින් වහන්සේගේ පූර්ණ සංවිධායකත්වයෙන් මේ උතුම් පින්කම සංවිධානය කෙරුණා. හොඳයි අපි දේශකයන්න් වහන්සේට දැන් දම්සභා මණ්ඩපයෙන් වැඩම කරන්නට අවශ්‍ය ඉඩහසර ලබා දෙමු. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තවත් ශාසනික මෙහෙවරෙහි නිරත වන්නට සාදුකාරයක් පවත්වමු. මග ඉඩහසර වෙන් කරමු. හොඳයි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් ඉරේෂා සූර්යපෙරුම ගායනා කරන ලද ගීතයකින් මේ උතුම් පින්කම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සාදු. ලෝකෙටම දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත් නොරුවේ අපේ හිමියනේ ඔබ දැයේ ලිනකට පහළ වූ දතුරු ලෝකෙටම දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත්